කොහොමද ඔයගොල්ලන්ට? අදත් ඔයගොල්ලෝ තුලා යනවා ෆිල්ම් මික්ස් සිංහල YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ඇඟිල්ලක් පේන්නේ නැති වෙන්න YouTube එකට ගේම් ප්ලේ වීඩියෝස් දාන්නේ කියලා. දැන් සමහර කට්ටිය ඇඟිල්ල හයිඩ් කරනවා. ඇඟිල්ල පේන්නේ නැති වෙන්න. සමහර කට්ටිය කරන්නේ මෙන්න මේ වැඩි. සමහර කට්ටිය ඉන්නවා දන්නේ නැති කට්ටියක් තියෙනවා දන්න කට්ටියක් තියෙනවා. දන්නේ නැති කට්ටියට මම අද කියලා දෙන්නම් කොහොමද ඇඟිල්ල පේන්නේ නැති වෙන්න YouTube එකට වීඩියෝ එකක් දාන්න කියලා. හරි. දැන් ඔයගොල්ලෝ කරන්න පළවෙනි දේ තමයි මෙන්න මෙම යන Play Store එකට. Play Store එකට ගිහිල්ලා search bar එකේ search කරන්න ඕනේ වීඩියෝ මේක කියලා. දැන් මේක කියලා මම වීඩියෝ කරලා වීඩියෝ දැන් මගේ කෙඩියට නෑ. මොන පෙන්න තිබ්බ හොස්පොට් තියෙන පැක්කයි මේක Wi-Fi එක. වැඩක් නෑ. ඒකේ ගේර නෑ. ගියවලා නෑ. ඒ හින්දා ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මම ඒ පෙන්නන්න වීඩියෝ මේක. දැන් මේකට ගිය ගමන් දැන් පොඩ ගන්න. වීඩියෝ මේක ගිය ගමන් මෙන්න මෙහෙම වෙන්න. තිරය. දැන් ඔක තිරේ එහෙමනේ. දැන් ඔයගොල්ලෝ පාර තියෙන new project කියලා. දැන් මේකෙන් ඕල් ගන්න පුළුවන් වීඩියෝ හදන්න. දැන් මම ඒක නෙමෙයි ගන්න ආවේ. ඔයගොල්ලෝ කියලා දෙන්න. මේක රෙකෝඩ් කියලා මේ තියෙන මෙතන බටන් එක. අන්න එක පාර ටච් කරා. ඊට පස්සේ මෙතන දිනවා මෙන්න බටන් එක. දැන් මේක ස්ටොප් කරන්න ඕනේ. මේක තියෙනවානේ. ස්ටොප් කරේ ගම වීඩියෝ නවතිනවා. ඒක එබුවේ ගමන් යනවා. ඔය මෙන්න තිතක් පේනවා. එකපාරට ටච් කරේ ගම. ඒක ඔබලා ඉතින් මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ වල තියෙන රතු පාට තිත තියෙන අන්න ඒක ඔබ. දැන් ඕගොල්ලන්ට එන්නේ නැහැ රතු පාට තිත මට එනවා. ඇයි මම මේක වීඩියෝ කරනවානේ. දැන් ඒකින්ද රතු පාට තිත පේනවා. එන්නේ නැත්තම් ඕගොල්ලන්ට මේක තව වැඩක් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මේක සවුන්ඩ් ඇඩ් කරන්න පුළුවන් නේ. සවුන්ඩ් ඇඩ් කරනවා මෙන්න මේ තීරුවට තියෙන මේක. එතකොට මේ තීරුවේ තියෙන තව සවුන්ඩ් එකක්. මෙතන ඉබේ ගමන් කෙලින්ම යන සවුන්ඩ් වලට. එතන මෙතන තුනක් තියෙනවා. මෙතන සවුන්ඩ් එකක්, මෙතන සවුන්ඩ් එක තියෙනවා. මෙතන වෙනම සවුන්ඩ් එකක් දා. දැන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කියන්නේ අන්න ඒක දාන්න පුළුවන් මෙතනින්. දැන් මෙතන මට ඒක අවශ්‍ය නැහැ. මට දැන් මැදකනේ ඕනේ. මැදක ඉබේ ගමන් යනවා කෙලින්ම සවුන්ඩ් වලට. දැන් මෙතන මගේ ඇඟිල්ලක් පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒත් මේක ඔයගොල්ලෝ ෆෝන් දෙකකින් කරනවා අනිවාර්යෙන් ඔයගේ ඇඟිල්ල පේන්න ඕනේ. වයි නැත්තම් ලැප් එකකින් එහෙම කරනවා නම් අනිවාර්යෙන් පිට පේන්න ඕනේ. ලැප් එකකින් ඔයගොල්ලෝ මේක ගන්න පුළුවන්. ඒකින්ද වීඩියෝ මේක කියන ඇප් එක ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ නැත්තම් මේක CapCut වලින් දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකක් හදලා CapCut වලට යනවනේ සමහරක් අය කරන්නේ මේ වැඩි. CapCut වලට ගිහිල්ලා CapCut එකෙන් හදනවා. දැන් CapCut එකෙන් හැදුවේ ගමන් මෙන්න මේ තියෙන්නේ පොඩ්ඩක් ඉන්න. CapCut එකෙන් ගියේ හැදුවේ ගමන් මම හදපු එකක් ඇති. ඔව් මේටි CapCut එකට ගිහිල්ලා හදපු ගමන් මේ CapCut කරේ මේ ඉලප් වෙන උඩ. දැන් මේක අවශ්‍ය නැහැ. මෙතන මේ යන්නේ මේ ෆිල්ම් සිංගල. මගේ මේක ලෝගෝ එක. ඒක අවශ්‍ය නැති ඉන්න මම එකයි අයින් කරනවා. එතන ඒ මොඩ් එකේ තමයි කරන්නේ. තව කට්ටියක් කරනවා කීයකුරු මොකද කිංග්ද මොකක්ද කියලා තව ඇප් එකක් තියෙනවා. ඒකනුත් කරාම කීයකුට පේන උඩින්. දැන් කට්ටියම දන්නේ නැහනේ. මේක හයිඩ් කරන. ඇඟිල්ල හයිඩ් කරන. මේව කට්ටිය දන්නේ නැහනේ. දැන් කට්ටියට කියලා දෙන්නත් එපේ. ඒකින්ද තමයි මම අද මේ වගේ වැඩක් කරන්න ගත්තේ. ඊට මේක ඩවුන්ලෝඩ් කරගන්න MB පොඩි ගාණක් යන්නේ උදේ 20කට අඩුවෙන් යන්න සමානයි. දැන් ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගත්තා නම් මේක ඔන්න වීඩියෝ වෙනවා. දැන් මේක අයින් වුණා. දැන් මේක අයින් වෙලා මේ කොයි හරි ඉන්නේ. ඔයාලට මේ ටග් ගාලා යන්න ඕන නම් මේක බලන්න. නැත්නම් ඔත එතනින් නම් මේ කට් කරන්න ඕන වීඩියෝ එක මේ ගියා මේක ඉරි කැලේ අන්න ඒක. නැත්නම් මෙතනට ආවා රෙකෝඩ් වලට ගියා ස්ටොප් කරා. මෙන්න මේ බටන් එක බලන්න. දැන් එහෙම වැඩන්න ගන්න පොඩි සිම්පල් වැඩක්. කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා ගියා ගත්තා. ඕපන් කරා. අනික තව වැඩක් තියෙනවා. ඕනට මේක ඕපන් කරේ ගමන් ගන්න නම් බෑ. මේකට ඕපන් කරලා රෙකෝඩ් වලට ගිහලා ඕගොල්ලෝ මේකේ එක මං සවුන්ඩ් වලට ගියා. මේවා දැම්ම ගන්න උනා පොඩි කන්න කාටුවක්. මෙතන කැමරාව ගිහුව ගමන් කැමරාව ඕන් වෙනවා. ඉතින් කැමරාව ඕන් කරන්න අවශ්‍ය නැති හින්දා මම ඕන් කරන්නේ. ඔන්න ගියා ඒක. ඔන්න ඊට පස්සේ මම කැමරාව ඕන් කරන්න පුළුවන්. ඒක තියෙන ඕනේ කැමරාවෙන් මේ වෙලා
ඕන දෙයක් රෙකෝඩ් කරන්න. සමහර කට්ටිය නම් එක එක ඒවා කරනවා. සමහර කට්ටිය ඉතින් ඔය වීඩියෝ හදලා දානවා. සමහර කට්ටිය වීඩියෝ හදන්න ආසාවෙන් ඉන්නවා දන්නේ. ඔන්න ඉතින් අද වීඩියෝ ඇගිල්ල පේන තියෙන දාන්න පුළුවන් උද සමන් දුන්නා. ඔන්න ඉතින් ඔයගොල්ලෝ දැන් දැනගනි. ඔයාලට වැඩක් කරන්න නෑනේ. ඒකින්ද ලේසි වැඩි. ඕන්ට දැන් මේකට ගේම් එකක් ගන්න ඕන. මේක ඕන් කරා 1 2 3 කියලා අංක 3ක් අනිවාර්යෙන් ගන්නවා. එතකොට ඕන අංක 3 ඇතුළත ටක් ගාලා යන්න ඕන. නැත්නම් එතනට ගිහිල්ලා මේ බොත්තුම් වල ඔය රතු කර බොත්තුම් වල යන්න පුළුවන්. ඒකත් එකක්. නැත්නම් ඔයගොල්ලන්ට වෙනම මේක ඔබලා ආශනික කොටස් කියලා යන්න ඕන. නැත්නම් එන්නේ. නැත්නම් ඔයාලට ඒ කැල්ල කට් කරලා මේකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් ඒක ලයින් කරන්නත් පුළුවන්. නෑ ඒක ලයින් කරන්න ඒ කට් කරන එකම එක ගන්න ඩාන් නඩුම්. ඉතින් තමයි කියන්නේ. ඔව් තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේක ෆෝන් දෙකකින්. දැන් සමහර කට්ටිය ෆෝන් දෙකකින් කරනවා මේ වැඩේ. ඒක නම් බොරු වැඩ. ෆෝන් දෙකකින් කරන්න අවශ්‍ය නැහැ. ෆෝන් දෙකක් එතකොට යනවා. මට ෆෝන් දෙයක් නැහැ. මට එක ෆෝන් එකකින් මම කරන්නේ වැඩි. මම වීඩියෝ එකක් හදන්නෙත් එක ෆෝන් එකකින් දාන්නෙත් එක ෆෝන් එකකින්. හැබැයි ඩේටා ප්‍රශ්නේ තමයි එනකන් ඉන්නේ කවුරු හරි. ඒ කෙනෙක් ආයේ ගමන් ඩේටා දාලා පොඩි වීඩියෝ දානවා. අනිවාර්යෙන් 8න් පස්සේ මම අනිවාර්යෙන් එක වීඩියෝ එකක් දානවා. අනිවාර්යෙන් ඉන්න. හරි. අදට වැඩි ඉවරයි. එහෙනම් අද මං ගිහින් බලන්න සුබ දවසක්. නවත්තන්න උනා පොඩි කන්න කාටුවක්. මෙතන කැමරා එක ගමන් කැමරාව ඕන් වෙනවා. ඉතින් කැමරාව ඕන් කරන්න අවශ්‍ය නැති හින්දා මම ඕන් කරන්නේ. ඔන්න ගියා ඒක. ඔන්න ඊට පස්සේ මම කැමරාව ඕන් කරන්න පුළුවන්. ඒක ඉතින් ඕනේ කැමරාවෙන් මේ වෙලා ඕන දෙයක් රෙකෝඩ් කරන්න. සමහර කට්ටිය නම් එක එක ඒවා කරනවා. සමහර කට්ටිය ඉතින් ඔය වීඩියෝ හදලා දානවා. සමහර කට්ටිය වීඩියෝ හදන්න ආසාවෙන් ඉන්නවා දන්නේ. ඔන්න ඉතින් අද වීඩියෝ ඇගිල්ල පේන තියෙන දාන්න පුළුවන් උද සමන් දුන්නා. ඔන්න ඉතින් ඔයගොල්ලෝ දැන් දැනගනි. ඔයාලට වැඩක් කරන්න නෑනේ. ඒකින්ද ලේසි වැඩි. ඕන්ට දැන් මේකට ගේම් එකක් ගන්න ඕන. මේක ඕන් කරා 1 2 3 කියලා අංක 3ක් අනිවාර්යෙන් ගන්නවා. එතකොට ඕන අංක 3 ඇතුළත ටක් ගාලා යන්න ඕන. නැත්නම් එතනට ගිහිල්ලා මේ බොත්තුම් වල ඔය රතු කර බොත්තුම් වල යන්න පුළුවන්. ඒකත් එකක්. නැත්නම් ඔයගොල්ලන්ට වෙනම මේක ඔබලා ආශනික කොටස් කියලා යන්න ඕන. නැත්නම් එන්නේ. නැත්නම් ඔයාලට ඒ කැල්ල කට් කරලා මේකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් ඒක ලයින් කරන්නත් පුළුවන්. නෑ ඒක ලයින් කරන්න ඒ කට් කරන එකම එක ගන්න ඩාන් නඩුම්. ඉතින් තමයි කියන්නේ. ඔව් තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේක ෆෝන් දෙකකින්. දැන් සමහර කට්ටිය ෆෝන් දෙකකින් කරනවා මේ වැඩේ. ඒක නම් බොරු වැඩ. ෆෝන් දෙකකින් කරන්න අවශ්‍ය නැහැ. ෆෝන් දෙකක් එතකොට යනවා. මට ෆෝන් දෙයක් නැහැ. මට එක ෆෝන් එකකින් මම කරන්නේ. ෆෝන් දෙකකින් නම් කොහොමද කරන්න අවශ්‍ය නැහැ. ෆෝන් දෙකකින් වැඩක් නැහැ. අනිත් ෆෝන් එකෙන් හැමදේම කරන එක හොඳයි. සමහර කට්ටිය ඉතින් ෆෝන් තනි ෆෝන් එක ඒවා කරලා හැමදේම ගොඩ දාගෙන ඉන්න කට්ටිය ඒක හොඳයි. තනි ෆෝන් එකෙන් කරනවා නම් හොඳයි. ෆෝන් දෙකක් කරන අපරාධේ ෆෝන් එක අනිවාර්යෙන් ගිල්ල පේනවා. ඒකත් එකම එකක්. ඔයාලා ඉතින් තනි ෆෝන් එකෙන් කරන කට්ටිය නම් ඉතින් හොඳයි. හදයක් කියන්න ඕනේ. තාමත් මා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා මාත් එක්ක එකතු වෙන්න. තවත් දිගටම මේ වීඩියෝ බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. ඒකින්ද අදට සුබ දවසක්. ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා මම ප්‍රාර්ථනා කරනවා.